හයි සෑහෙන කාලෙකට පස්සේ අලුත් වීඩියෝ සීරීස් එකක් අරගෙන ආවා. ඉතින් මේකෙන් අපි කතා කරන්නේ ඔයාගේ ෆයිනල් ඉයර් රිසර්ච් එක හරියටම කරගන්න කොහොමද කියලා. ඉතින් මේක මම චැප්ටර්ස් වලට වෙන වෙනම ඔයාට වීඩියෝස් අරගෙන එන්නම්. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මුලින්ම රිසර්ච් එකට අයිඩියා එකක් හොයාගන්න කොහොමද සහ ඉස්සෙල්ලම අපි හදන රිසර්ච් ප්‍රොපෝසල් එක හරියටම හදාගන්න කොහොමද කියලා. ඉතින් ගොඩක් යුනිවර්සිටිස් වල තියෙන මොඩියුල් එකක් තමයි මේ රිසර්ච් එකක් කියලා කියන්නේ. ඒ වගේම ඔයාගේ කලින් ඉයර්ස් වලදී සමහර විට වෙනම පොඩි පොඩි මොඩියුල්ස් තියෙන්න පුළුවන් මේ රිසර්ච් රිලේටඩ් දේවල් ගැන. ඒ කියන්නේ ඔය ලිටරචර් රිවිව්ස් හදන්න ඒවා හැම වෙන මොඩියුල්ස් වල තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් මොන ඩිග්‍රී කරත් ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම වගේ ඔයාට මේ රිසර්ච් එක ගැන තියෙන මොඩියුල් එකක් හම්බෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට අනිවාර්යයෙන්ම මේක වැදගත් වෙනවා. රිසර්ච් එකක් ගැන දැනගෙන ඉන්න එක අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඔයාට අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක්. ඒ නිසා අපි කතා කරමු කොහොමද හරිම විදිහට ඒ වගේම ඔයාට වැඩිම ලකුණකට යන්න පුළුවන් විදිහට මේ මොඩියුල් එක ගොඩ දාගන්න කියලා. හරි. ඉතින් අපි මේක ගැන ඉස්සරහට යන්න කලින් මුලින්ම බලමු රිසර්ච් එකක් කියලා කියන්නේ මොකක්ද? මේ වචනේ අනිවාර්යයෙන්ම ඔයා අහලා ඇත අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට. ඒ වගේම වෙන වෙන තැන්වලුත් අනිවාර්යයෙන්ම රිසර්ච් කියන වචනේ ඔයා අහලා ඇති. ඉතින් සරලවම කිව්වොත් රිසර්ච් එකක්. එහෙම නැත්නම් අපි සිංහලෙන් එකට කියනවා පර්යේෂණයක් කියලා. මේ රිසර්ච් එකක් කියලා කියන්නේ මොකක් හරි අපිට තියෙන ගැටලුවකට එහෙම නැත්නම් ප්‍රශ්නකට ක්‍රමවත් විදිහට උත්තරයක් හොයාගන්න එක. ඒ වගේම තව විදිහකට කියනවා නම් අපි දන්නේ නැති මොනවා හරි දෙයක් දැනගන්න, එහෙම නැත්නම් අපිට තියෙන මොකක් හරි ප්‍රශ්නයක් විසඳගන්න, එහෙම නැත්නම් අලුත් මොනවා හරි දෙයක් හොයාගන්න අපි ප්ලෑන් කරලා කරන දෙයකට තමයි මේ රිසර්ච් එකක් කියලා කියන්නේ. ඉතින් මේ රිසර්ච් එක ස්ටෙප්ස් ගොඩක් තියෙනවා. අපි ඒවා වෙන වෙනම කතා කරනවා. මම දැන් ඔයාලට නිකන් මේ බ්‍රීෆ් අයිඩියා එකක් දෙන්න මොකක්ද අපි මේ කරන්න යන්නේ කියන එක. ඉතින් ඉස්සෙල්ලම පළවෙනිම ස්ටෙප් එක තියෙන්නේ මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ. අපිට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහට තමයි අපි මේ රිසර්ච් එක කරන්නේ. එහෙනම් පළවෙනිම ස්ටෙප් එක තමයි ප්‍රශ්නයක් මතුවීම. ඒ කියන්නේ ඔයා හොයන්න ඕන ඇයි මෙහෙම වෙන්නේ? මේ ප්‍රශ්නෙට මොකක්ද අපිට දෙන්න පුළුවන් සොලියුෂන් එක. අන්න ඒ වගේ ප්‍රශ්නයක් අපිට ඉස්සෙල්ලම ඇති වෙනවා. ඊළඟට මොකද්ද කරන්නේ? අපිට දැන් ප්‍රශ්න ඇති වුණ ගමන් ඒකට සොලියුෂන් එකක් දෙන්න බෑනේ. එහෙම දෙන්න පුළුවන් නම් ඇත්තට මේක ප්‍රශ්නයක් නෙවෙයි. අපි උත්තරේ දන්නවා නම්. එහෙනම් දෙවෙනි ස්ටෙප් එක විදිහට අපි කරන්නේ අපි මේකට data gather කරනවා. එහෙම නැත්නම් තොරතුරු රැස් කරනවා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ගැන අපිට පොත් එහෙම කියවලා එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් අහලා එහෙම නැත්නම් ඔයාලගේ එක එක්ස්පෙරිමන්ට්ස් කරලා ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් මේ දත්ත එහෙම නැත්නම් data ගන්න. data ගත්තට පස්සේ ඒ ටික නිකන් තියාගෙන ඉඳලා හරියන්නේත් නෑ. අපි මේවා ඇනලයිස් කරන්න ඕන. ඒ කියන්නේ විශ්ලේෂණය කරනවා. එතකොට දැන් අපි ළඟ එකතු කරගත්ත data ටිකක් තියෙනවා. අන්න ඒවා හරියටම හරිද? එහෙම නැත්නම් ඒ වගේ මොනවා හරි pattern එකක් රටාවල් තියෙනවද? අන්න ඒ වගේ අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ විදිහට ඇනලයිස් කරාට පස්සේ අපි කරන්නේ අන්තිමට ඒ වගේන් අපිට නිගමනයකට කන්ක්ලූෂන් එකකට එළඹෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හොයාගත්ත අලුත් දැනුම එහෙම නැත්නම් මේ ප්‍රශ්නට විසඳුම අපි මේ ලෝකෙට ඉදිරිපත් කරනවා. ඉතින් ඕක තමයි සරලවම රිසර්ච් එකකින් වෙන්නේ. මම හිතනවා දැන් ඔයාට සාමාන්‍යයෙන් අයිඩියා එකක් එන්නේ නැති මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක. මම නිකන් ඔයාට රියල් ලයිෆ් එක්සැම්පල් එකක් කියන්නම්. තවත් මේක පැහැදිලි වෙන්න. අපි හිතමුකෝ ඔයාට ප්‍රශ්නයක් එනවා. අපිට ලෙක්චර්ස් වලදී හිතන්නකෝ හවස ලන්ච් එකෙන් පස්සේ අපිට තියෙන ලෙක්චර්ස් වලදී ගොඩක් වෙලාවට ළමයි ඉන්නේ මහන්සියෙන් එහෙම නැත්නම් නිදිමතේ. දැන් මේක තමයි ඔයාලට තියෙන ප්‍රශ්නේ. ඇයි ලෙක්චර්ස් වලදී අපිට හවසට නිින්ද යන්නේ? එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා ඊළඟට අපි කරන්නේ මේකට data gather කරන එක. එතකොට ඔයා හැමෝගෙම අහලා බලනවා. දැන් මේක එක එක ප්‍රශ්න එහෙම අපි හදා ගන්නවා. ඒවා ගැන අපි ඉස්සරහ වීඩියෝස් වලින් කතා කරනවා. දැන්ට නිකන් අයිඩියා එකක් ගන්න. අපි හැමෝගෙම අහලා බලනවා. ඒ කියන්නේ ඔයා data gather කරනවා. එතකොට ඔයාට තේරෙනවා මේ දවල් කෑම කෑවට පස්සේ ලන්ච් එක ගත්තට පස්සේ තමයි මේ නිදිමත එන්නේ. අන්න ඒ වගේ මොකක් හරි ඔයාට මෙයාලා දෙන ආන්සර්ස් වලින් එක දෙයක් තේරෙනවා. එතකොට ඒ දේවල් එක්ක ඔයා අන්තිමට කන්ක්ලූෂන් එකකට එළඹෙනවා. දවල්ට කෑම ගත්ත නිසා තමයි හවස් වෙද්දී අපිට කම්මැලි ගතියක් එන්නේ. එහෙම නැත්නම් නිදිමතක් එන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඕනම ෆීල්ඩ් එකකට ඒ කියන්නේ සයන්ස් වෙන්න පුළුවන්, බිස්නස් වෙන්න පුළුවන්, IT වෙන්න පුළුවන්, এডুকেෂන් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම ෆීල්ඩ් එකකට එයාලගේ තියෙන නොලෙජ් එක අලුත් කරගන්න ක්‍රමවත් විදිහට
අපි මේක කරන්න තමයි මේ රිසර්ච් එකක් කරන්නේ. හරි. ඉතින් ඕක තමයි අපි මේ වීඩියෝ සීරීස් එක පුරාවටම කතා කරන්න යන්නේ. මේ දැන් මම කියපු ස්ටෙප්ස් වෙන වෙනම ඩීටේල්ඩ් විදිහට අපි කතා කරනවා ඒක හරියට කරගන්න කොහොමද කියලා. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු දැන් මේ රිසර්ච් එකට යන්න කලින් ඒකට ප්‍රොපෝසල් එකක්. එහෙම නැත්නම් යෝජනාවක් හදන්නේ කොහොමද කියලා. හරි. අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ රිසර්ච් ප්‍රොපෝසල් එකක් කියන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම දැන් ඔයාලට එකපාරට මේ මොඩියුල් එකේ ලෙක්චරර් ඔයාලට කියයි රිසර්ච් එකට ප්‍රොපෝසල් එකක් හදන්න කියලා. එතකොට එකපාරට ඔයාලට හිතෙන්නේ මේක ටිකක් අමාරු වැඩක් කියලා. හැබැයි ඔයා මේක ඉගෙන ගත්තට පස්සේ ඒ කියන්නේ ඒක ගැන පොඩි අයිඩියා එකක් ඔයාගේ ඔළුවට දාගත්තට පස්සේ මෙතන ඇත්තටම සරල දේවල් කීපයක් තියෙන්නේ. ඒකට උදව්වක් විදියට තමයි මම මේ ඔයාලට මේ හැමදේම ලස්සනට කියලා දෙන්නේ. හරි. ඉතින් ප්‍රොපෝසල් එකක් කියලා කියන්නේ තේරෙනවනේ ප්‍රොපෝසල් එකක් කියලා කියන්නේ යෝජනාවක්. ඒ කියන්නේ ඔයාගේ අර ෆයිනල් කරන්න යන්න ලොකු රිසර්ච් එක කරන්න කලින් අපි ඒකට අපි යෝජනා කරනවා. මම කරන්න යන්නේ මෙන්න මේකයි. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. අන්න ඒ වගේ ඔයා කරන්න යන ටොපික් එක මොකද්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි? ඔයා ඒක කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් ඔයාගේ සුපර්වයිසර්ට. දැන් රිසර්ච් එකක් කරන්න යද්දී අනිවාර්යෙන් ඔයාට යුනිවර්සිටි එකෙන් හම්බ වෙනවා සුපර්වයිසර් කෙනෙක්. එතකොට එයාට එහෙම නැත්නම් එතන පැනල් එකක් ඉන්න පුළුවන්. ඒ පැනල් එකට පෙන්වන්න යනවා ඔයා මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් මේකට මම තව රියල් ලයිෆ් එක්සැම්පල් එකක් කියන්නම්. ඔයා නිකන් හිතන්න ඔයා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න යනවා. හැබැයි ඔයාගේ අතේ මේ වෙද්දි සල්ලි නැහැ. එහෙනම් මොකද්ද කරන්න යන්නේ? ඔයා මේකට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න යනවා. ස්පොන්සර්ෂිප් එකක් හොයාගන්න. එතකොට ඔයා ගිහිල්ලා මේ ආයෝජකයෙක්ගෙන් සල්ලි ඉල්ලනවා වගේ වැඩක් තමයි මෙතනදි කරන්නේ. එතකොට ඔයා ගිහින් කියනවා මම අලුතෙන් රෙස්ටුරන්ට් එකක් දාන්න යනවා. එහෙම කිව්ව ගමන් කවුරුත් ඔයාට එහෙම නිකන් සල්ලි දෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒක පිළිවෙලට කියනවා නම් ඔයා ගිහින් කියනවා දැන් ඔයා හදන්න යන ප්ලේස් එක තියෙනවනේ ස්ථානය තියෙනවනේ එතෙන්ද ඇයි මේ වගේ රෙස්ටුරන්ට් එකක් ඕන වෙන්නේ එතන මොකද්ද තියෙන අඩුව ගැප් එකක් තියනවද ඒ වගේම ඔයාගේ මෙනු එක මොකද්ද ඔයා කෑම හදන්න බඩු ගන්නෙ කොහෙන්ද ඒ ඔක්කොමත් එක්ක ඔයා පැහැදිලිව පිළිවෙලට කියනවා නම් ඔයාට මේ වගේ ස්පොන්සර්ෂිප් එකක් හොයාගන්න පුළුවන් අන්න ඒ වගේ දෙයක් තමයි මේ රිසර්ච් ප්‍රොපෝසල් එකෙන් අපි කරන්න යන්නේ හරි. ඉතින් රිසර්ච් ප්‍රොපෝසල් එකක් හරි එහෙම නැත්නම් රිසර්ච් එකක් හරි හදන්න ගත්තම ඔයාට එන පළවෙනිම ප්‍රශ්නේ තමයි මොකද්ද මම කරන්නේ? මොකද්ද මගේ ටොපික් එක? දැන් ගොඩක් වෙලාවට ඔයා යුනිවර්සිටි එකේදී සුපර්වයිසර් කෙනෙක් ඔයාට ලොකේට් කරාට පස්සේ සුපර්වයිසර්ට අපි ගිහින් කියනවා අයිඩියාස්. ඔයාගේ අයිඩියාස් මොකද්ද ඔයා කරන්න යන්නේ? අන්න ඒ වගේ වෙලාවකදී අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද විසඳගන්නේ කියලා. හරි. දැන් ඔයාට සමහර විට මේ වෙද්දි කිසිම අයිඩියා එකක් නැති වෙන්න පුළුවන් මොකද්ද මගේ ටොපික් එක කියලා. එහෙම තත්ත්වයක නම් ඉන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි ඔයා හිතලා බලන්න ඔයා ආස මොනවටද? ඔයා ආස ඕනම දෙයකින් මේ රිසර්ච් එක කරගෙන යන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඔයාගේ ඩිග්‍රී එක IT රිලේටඩ් මොකක් හරි ඩිග්‍රී එකක් ඔයා කරන්නේ. හැබැයි ඔයා ආසයි මල් වලට. එහෙම නැත්නම් ඔයා ආසයි වාහන වලට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක IT වලට කනෙක්ට් කරලා ලස්සන රිසර්ච් එකක් කරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ මම පොඩි උදාහරණයක් කිව්වේ. ඔයා ආස ඕනම දෙයකින් මේ රිසර්ච් එක කරන්න පුළුවන්. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕන වැඩේ තමයි ඒක දවස් කීපයක් අරගෙන හරි කමන්න. ඔයා නිකන් කල්පනා කරලා බලන්න. ඔයා ආස මොනවටද? එහෙම නැත්තම් මොකක් හරි දෙයක් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට නිකන් ChatGPT දාලා බලලා මේ ටොපික් එක හොඳයි කියලා නිකන් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි එතන ඒක කරගෙන යනකොට ඔයාට එන ගැටලුව තමයි ඔයා මේකට ආස නැත්තම්. එහෙම නැත්තම් ඔයාට පොඩිවත් නොලෙජ් එකක් තියෙන දෙයක් නෙවෙයි නම් ඔයාට මේක කරන්න කිසිම ආසාවක් එන්නේ නෑ. කරගෙන යද්දි එපා වෙනවා. ඒ ගැන තියෙන ආටිකල්ස් පොත් එහෙම ඔයාලට කියවන්න හිතෙන්නේ නැහැ. මොකද අපි ආස දෙයක් නෙමෙයිනේ. අන්න ඒ නිසා තමයි මම කිව්වේ අනිවාර්යයෙන්ම ඔයා ආස දෙයක් මේකට ගන්න කියලා. එතකොට මම අර කලින් කිව්වා වගේ ඔයා වාහන වලට ගොඩක් ආසයි. එහෙනම් වාහන රිලේටඩ් ඔයා රිසර්ච් එකක් කරනවා නම් ඔයා හරි ආසාවෙන් මේක ගැන ඩීටේල්ස් හොයනවා, පොත් කියවනවා, ආටිකල්ස් හොයනවා. ඒක හරිම ආස හිතෙන වැඩක්. අන්න ඒ නිසා ඔයා දවස් කීපයක් අරගෙන හරි කල්පනා කරලා බලන්න ඔයා ආසම ෆීල්ඩ් එක එහෙම නැත්නම් ඔයා ආසම දේවල් මොනවද කියලා. ඊට පස්සේ ඔයාට ඕනනම් පුළුවන් ඒක කොහොමද IT වලට එහෙම නැත්නම් ඔයා බිස්නස් ඩිග්‍රී එකක් නම් කරන්නේ බිස්නස් වලට කොහොමද මේක කනෙක්ට් කරන්නේ. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙමත් අයිඩියාස් එන්නේ නැත්නම් ඔයාට ඕන තරම් දැන් ගන්න පුළුවන් මොනවා හරි ඔය AI එකට දාලා ChatGPT හරි කොහොම හරි දාලා ඔයාට බලන්න පුළුවන් කොහොමද මේකට කනෙක්ට් කරන්නේ.
ඒ වගේ ඔයාලට අයිඩියාස් ගන්න පුළුවන්. ඒ වගේ අයිඩියාස් කීපයක්ම තෝරගන්න. ඉස්සෙල්ලම ඔයා එකම ටොපික් එකක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. ටොපික් 3-4ක් අරගෙන යන්න. ඔයාගේ සුපර්වයිසර් ළඟට හම්බෙන්න යනකොට ටොපික්ස් අඩුම තරමේ 3ක්වත් අරගෙන යන්න. එතකොට එයාගේ අයිඩියාසුත් එක්ක ඔයාලට පුළුවන් මේක ලස්සනට ෆයිනලයිස් කරගන්න. හරි. එතකොට ඔයාගේ මේ ටොපික් එක ගොඩක් වෙලාවට කියන්නේ අනිවාර්යයෙන්ම මේක පැහැදිලි ඒ වගේම හරිම නිශ්චිත විදිහට ඔයා හදා ගන්න ඕන. ඉතින් මේ ටොපික් එක ෆයිනලයිස් කරගන්න වැඩේට අනිවාර්යයෙන්ම ඔයාගේ සුපර්වයිසර් උදව් කරයි. හැබැයි ඔයා වාස ෆීල්ඩ් එක මොකද්ද මෙන්න මේ වගේ දෙයක් කරන්න යන්න කියන අයිඩියා එක අරගෙන යන්න ඕනේ. ඒ වගේම මේක සමහර වෙලාවට යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. ඔයා දෙන ගයිඩ්ලයින්ස් එකත් බලන්න. දැන් ප්‍රොපෝසල් එක හදන්න කලින් ඔයාලට ගයිඩ්ලයින්ස් දෙනවනේ. ඒක ඇති සමහර වෙලාවට කියනවා ටොපික් එක වචන 15ක් වෙන්න ඕන, වචන 15ට අඩු වෙන්න ඕන, වචන 20ට අඩු වෙන්න ඕන. අන්න ඒ වගේ කියන්න පුළුවන්. ඒක ගයිඩ්ලයින්ස් වල අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඒකට හරියන විදිහට ඔයාලට මේ ටොපික් එක හදා ගන්න පුළුවන්. එතකොට දැන් මම කිව්වා මේ ටොපික් එක පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම නිශ්චිත වෙන්න ඕන. ඉතින් මොකද්ද මේ කිව්වේ කියලා අපි එක්සැම්පල් එකකින් බලමු. දැන් මම කියපු විදිහට ඔයා නිකන් ටොපික් එකක් හදා ගන්නවා. දැන් අපි රිමෝට් වර්ක් කරනවානේ work from home ගෙදර ඉඳන් වැඩ කරනවා. එතකොට ඔයා නිකන් ටොපික් එකක් හදා ගන්නවා මේ work from home පිළිබඳ රිසර්ච් එකක් කියලා. දැන් මේක කිව්වම මේක හරියටම නිශ්චිත නෑ. අපි දන්නේ නෑ මේක කාටද කරන්නේ, ලංකාවටද කරන්නේ, මුළු ලෝකෙටමද කරන්නේ, නැත්නම් ගෙදර ඉඳන් වැඩ කරන මොන මිනිස්සු ගැනද? අන්න ඒ වගේ කිසිම මේක නිශ්චිත බවක් නෑ. එහෙනම් අපි මේක හරි විදිහට ඔයාගේ ටොපික් එකෙන් කියන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා කියනවා IT ෆීල්ඩ් එකේ වැඩ කරන අයගේ එයාලගේ අපි කියමුකෝ මානසික ආතතිය කියලා. එයාලගේ මානසික ආතතිය වෙනුවෙන් මේ work from home බලපාන්නේ කොහොමද කියලා බලන රිසර්ච් එකක්. අන්න ඒ වගේ කිව්වම මේක හරි පැහැදිලි. බලන කෙනාට තේරෙනවා. එහෙනම් ඔයාගේ ටොපික් එක වෙන්නේ IT ෆීල්ඩ් එකේ සේවකයන්ගේ මානසික ආතතිය කෙරෙහි work from home බලපාන ආකාරය පිළිබඳ රිසර්ච් එකක්. අන්න ඒ වගේ නිශ්චිත වෙන්න ඕන. ඉතින් ඒක ගැන ඉස්සෙල්ලාම හිතලා බලන්න. මේකට වැඩි කාලයක් ගත්තත් කමන්නේ. මොකද ටොපික් එක අවුල් වුණොත් ඔයාලට එතනින් එහාට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න බෑ. ඒ නිසා ඒක ගැන අනිවාර්යයෙන්ම ඔයා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. හරි. මම හිතනවා ඒක ඔයාලට ක්ලියර් ඇති කියලා. ඉතින් මේක ගැන තමයි මම මේ කිව්වේ ඇබ්ස්ට්‍රැක්ට් එක ගැන අපි මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. ඔයාලට කොහොමද ප්‍රොපෝසල් එකේ නම් ගොඩක් වෙලාවට ඇබ්ස්ට්‍රැක්ට් එකක් අපි දාන්නේ නැහැ. මෙතනදී ඔයාලට වැදගත් වෙන්නේ ටයිටල් එක හදාගන්න එක. හරි. ඊළඟට ප්‍රොපෝසල් එකේ ඉස්සෙල්ලාම දාන්න වෙන දෙයක් තමයි ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි දානවා. ඉන්ට්‍රොඩක්ෂන් and problem statement. හැඳින්වීම ඒ වගේම ඔයාගේ ප්‍රොබ්ලම් එක මොකක්ද කියලා ඔයාගේ ගැටලුව ගැන. එතකොට මෙතනදී ඔයා අධ්‍යයනය කරන මාතෘකාව ඒ වගේම ඔයා විසඳන්න හදන ප්‍රශ්නේ මොකක්ද කියලා ඔයා පෙන්නලා දෙනවා. එතකොට මෙතන තියෙන වැදගත්කම තමයි මේක කියවන කෙනාට දැන් වගේ ප්‍රොපෝසල් එක වගේ සුපර්වයිසර් හරි එහෙම නැත්නම් ඒ පැනල් එකේ ඉන්න අය හරි කවුරු හරි මිනිස්සෙක් කියවනවා. ඒ කියවන කෙනාට තේරෙන්න ඕන මේක ඇත්තටම විසඳන්න ඕන ප්‍රශ්නයක් තමයි කියලා එයාට තේරෙන්න ඕන. ඒ විදිහට තමයි ඔයා මේක ලියන්නේ. දැන් මම මේ කියන දේවල් නැතුව වුණත් ඔයාලට නිකම්ම කොහෙන් හරි ඔය කොපි පේස්ට් කරලා මේක හදාගන්න පුළුවන්. හැබැයි මම මේ කියන්නේ ඔයාලට වැඩිම ලකුණකට යන්න පුළුවන් විදියට මේ මොඩියුල් එකට A+ එකක් ගන්න පුළුවන් තැනට හරියටම වැඩේ කරන්නේ කොහොමද කියලා තමයි මම මේ කියලා දෙන්නේ. එතකොට දැන් මම මේකටත් එක්සැම්පල් එකක් කියන්නම්. ඇත්තටම විසඳන්න ඕන ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ මොන විදියටද? මෙතනත් මේ ස්ලයිඩ් එකෙත් මම දාලා තියෙනවා. ඔයාලට ඒකත් කියව ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කියනවා 2020න් පස්සේ ලංකාවේ තියෙන මේ IT ෆර්ම්ස් වල, ටෙක් ෆර්ම්ස් වල 40%ක්ම ස්ථීරවම work from home තමයි වැඩ කරන්නේ. ඒකට හේතුව අර COVID-19 මේ ප්‍රශ්නත් එක්ක කියලා ඔයාලට ලස්සනට මේක පෙන්නලා දෙන්න පුළුවන්. ඒක කියන විදිහ මම පස්සේ කියලා දෙන්නම්. දැනට නිකන් අහගන්න. ඊට පස්සේ ඔයා කියනවා මේකෙන් මෙහෙම රිමෝට් වර්ක් වලට මාරු වෙන නිසා ඔෆිස් එකේ වියදම් එහෙම අඩු වුණා. හැබැයි දැන් මේ මිනිස්සු වැඩිපුර වැඩ කරනවානේ. මොකද ගෙදර ඉන්න නිසා සාමාන්‍යයෙන් ඇඩිෂනල් අවර්ස් වැඩ කරන්න වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක යාළගේ ස්ට්‍රෙස් එක වැඩි වුණා. වැඩි මානසික ආතතියකට ලක් වුණා කියලා පේනවා. හැබැයි මෙයාලා ගෙදර ඉඳන් වැඩ කරද්දී එයාලට නිවාඩු හම්බෙනවනේ. ඔෆිෂියල් විදිහට නිවාඩු හම්බෙනවා. එතකොට ඒ වගේ මේ ආතතිය අඩු කරගන්න පුළුවන්ද කියන එක ගැන හරියටම තාම රිසර්ච් එකක් වෙලා නැහැ. අන්න ඒ වගේ ඔයාට මේක පැහැදිලිව පෙන්වලා දෙන්න පුළුවන්.
ඉතින් මෙතනදි තව ඔයා දැනගන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ ප්‍රපෝසල් එකක් ලියද්දී ඒ වගේම නැත්නම් ඔයාගේ ෆයිනල් තීසිස් එක ලියද්දී උනත් හැම වෙලේම ඔයා මේක පෙන්නලා දෙන්න ඕන කලින් කියපු ආටිකල්ස් වලින්. එහෙම නැත්නම් අපිට පිළිගන්න පුළුවන් සෝසස් වලින්. එහෙම නැත්නම් ඔයාට හිතෙන දේවල්, එහෙම නැත්නම් ඔයා හීනෙන් දැකපු දේවල්, ඒ වගේ දේවල් අපි රිසර්ච් එක දාන්නේ නැහැ. ඔයා මොකක් හරි වාක්‍යයක් ලියනවා නම් ඔයා පෙන්නලා දෙන්න ඕනේ ඒක කොහෙන්ද ගත්තේ. ඒකට අපි කියනවා මේකේ සයිටේෂන්ස් දානවා. සයිට් කරලා පෙන්නනවා. අහලා ඇතිනේ අපි රෙෆරන්ස් දානවා කියලා. රිසර්ච් එකේ අන්තිමට අපි රෙෆරන්සස් කියලා ලිස්ට් එකක් දානවා. ඔයා මේකට රෙෆර් කරපු ආටිකල්ස්. ගොඩක් වෙලාවට අපි ගන්න මේකට ජර්නල් ආටිකල්ස්. ඒ කියන්නේ රිසර්ච් ආටිකල්ස්. ඉතින් මේ විදිහට අපි අර සෙන්ටෙන්ස් එකක් ලිව්වට පස්සේ ඒකේ අන්තිමට වරහන් දාලා පෙන්නනවා කොහෙන්ද මේක ගත්තේ. ඒ ඕතගේ නම ඊට පස්සේ මොන අවුරුද්දේද අන්න ඒ වගේ. ඉතින් මේකට එක එක ස්ටයිල්ස් තියෙනවා රෙෆරන්ස් ස්ටයිල්ස්. ඒක ගැන මම වෙනම කියලා දෙන්නම්. නැත්තම් මේ වීඩියෝ ගොඩාක් දිග වෙන නිසා දැන් ටිකක් මතක තියාගන්න ඔයා මොකක් හරි සෙන්ටෙන්ස් එකක් ලියද්දී ඒක ගත්තේ කොහෙන්ද කියලා පෙන්වන්න ඕනේ. ඒ වගේම ඔයා රිසර්ච් එකට දැන් මේ ආටිකල්ස් හොයද්දී ගොඩක් වෙලාවට try කරන්න අලුත් ඒවා ගන්න. ඒ කියන්නේ අඩුම තරමේ ළඟම අවුරුදු 5වත් කරපු රිසර්ච් පරණ ඒවා ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර වෙලාවට ඒවා outdated වෙන්න පුළුවන්. දැන් ඉස්සර කාලේ දේවල් දැනට අදාළ නැති වෙන්න පුළුවන්. නිසා ඔයා try කරන්න අලුත් ආටිකල්ස් හොයාගන්න. ඒව හොයාගන්න විදිහත් මම කියලා දෙන්නම්. හරි. දැන් අපි මේ ප්‍රොපෝසල් එක තමයි හදන්නේ. තාම අපි ෆයිනල් තීසිස් එකට ආවේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම ඔයා ලියනවා මේක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් සහ ඔයාගේ ප්‍රොබ්ලම් ස්ටේට්මන්ට් එක. හරි. ඊළඟ ස්ටෙප් එකට අපි යමු. අපි ලියන්න හදන්නේ ලිටරේචර් රිවිව් එක. ලිටරේචර් රිවිව් එක කියන එකට සිංහලෙන් කියන්නේ සාහිත්‍ය විචාරය කියන එක. ඉතින් මේක ඇත්තටම ගොඩක් මොඩියුල්ස් වල හම්බෙන දෙයක්. ඔයාට ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් හැමත් සමහර යුනිවර්සිටිස් වල මොඩියුල්ස් තියෙනවා ලිටරේචර් රිවිව් හදන්න. ඉතින් මේකෙන් කරන්නේ මොකද්ද? ඔයාගේ ටොපික් එක ගැන කලින් කරලා තියෙන රිසර්ච් කියවලා ඒව ගැන ඔයාට අයිඩියා එකක් තියෙනවා කියලා ඔයා පෙන්වන්න හදන දෙයක් තමයි මේ ලිටරේචර් රිවිව් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කියවුවම ඒ බලන කෙනාට තේරෙනවා ඔයාට මේ ටොපික් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියන එක. ඒතර මෙතනදී දැන් මම මේ කියපු දේවල් එක ඔයාලට හිතෙනවා ඒක එහෙනම් නිකන් සමරි එකක් වගේ. කලින් ඒ ගැන කරලා තියෙන ආටිකල්ස් 10ක් විතර ගත්තා. ඒක ගැන පොඩි සමරි එකක් හැදුවා. නෑ, ඒක නෙමෙයි ලිටරේචර් රිවිව් එකක් කියන්නේ. එතනදී ඔයාලට පුළුවන් මේවා කම්පෙයාර් කරලා පෙන්නන්න. ඔයා ආටිකල්ස් දෙකක් ගන්නවා. ඔය දෙන්නගේ ෆයින්ඩින්ග්ස් ඒ කියන්නේ රිසර්ච් එක කරලා අන්තිමට හොයාගෙන තියෙන දේවල් සමානයි. හැබැයි තව ආටිකල් එකක් ගන්නවා. එයත් කරලා තියෙන්නේ ඒ දේම තමයි. හැබැයි එයා හොයාගෙන තියෙන දේ අරකට වඩා වෙනස්. අන්න ඒ වගේ ඔයාලට කම්පැරිසන් එකක් මෙතනදි කරලා පෙන්වන්න පුළුවන්. මෙයා මෙහෙම කරලා තියෙනවා. මෙයා මෙහෙම කරලා තියෙනවා. හැබැයි මේ දෙන්නගේ ෆයින්ඩින්ග්ස් වෙනස්. මේ විදිහට ආටිකල්ස් තුනක් තියෙනවා. මේ තුන් දෙනාම එකම දේ තමයි හොයාගෙන තියෙන්නේ. අන්න ඒ වගේ ඔයාට ඇනලයිස් කරන්න පුළුවන්. ඒ වගේම නිකම්ම එයා කරලා තියෙන්නේ මේකයි මෙයා කරලා තියෙන්නේ මේකයි කියලා නිකම්ම ලියනවට වඩා ඔයාට පුළුවන් එයාලට මග ඇරිලා තියෙනවා නම් මොනවා හරි දේවල්. ඒකට අපි කියනවා රිසර්ච් ගැප් එකක් කියලා. ඒ රිසර්ච් ගැප් එක පෙන්වලා දෙන්න පුළුවන්. ඒකට එක්සැම්පල් එකක් විදිහට මම කියන්නම්. මෙතන දාලා තියෙනවා මේ දෙවෙනි කොටුව ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඇත්ත දෙයක් නෙමෙයි එක්සැම්පල් එකක් දාලා තියෙන්නේ. මහාචාර්ය පෙරේරා කියලා කෙනෙක් 2022 දී යාගේ ස්ටඩි එකෙන් පෙන්වලා දීලා තියෙනවා. මේ work from home එකෙන් ප්‍රොඩක්ටිවිටි එක කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා. ඒ වගේම මේ ඩොක්ටර් ෆර්නෑන්ඩෝ කියන කෙනා 2024 දී කරපු ස්ටඩි එකෙන් පෙන්වලා දීලා තියෙනවා. දිගු කාලීනව මේ ගෙදර ඉඳන් work from home ක්‍රියාවලිය නිසා ඒක එයාලගේ සේවකයන්ගේ මානසික සෞඛ්‍යයට බලපානවා කියලා. හැබැයි ඔයාට මේ දෙක ගැන දැන් අපි ලිව්වේ නිකන් ෆැක්ට් එකක් විදිහටනේ. ඒ දෙක ලියලා ඔයාලට කියන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් මේ රිසර්චර්ස් දෙකෙන්ම ලංකාවේ IT ශාස්ත්‍රයේ ඉන්න සේවකයන් මුහුණ දෙන අපි ගමුකෝ ආර්ථික තත්ත්වයේ වගේම සමාජීය බලපෑම ගැන අවධානයක් යොමු කරලා නැහැ. ඒක තමයි ඔයාගේ ગેප් එක. අන්න ඒ නිසා ඔයාලට කියන්න පුළුවන් මෙයාලගේ ලංකාවේ මේ වගේ රිසර්චස් කරලා නැහැ. ඒ නිසා මේක ගැන කරනවා. අන්න ඒ වගේ ඔයාට මේක ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මේ ලිටරේචර් රිවිව් එකට ඔයා අනිවාර්යෙන් වැඩි අවධානයක් යොමු කරන්න. ඔයාගේ ෆයිනල් තීසිස් එකේ අපි වෙනම chapter එකක් ලියනවා chapter 2 එක ලිටරේචර් රිවිව් කියලා.
ඉතින් ඒකෙදි මම වැඩිපුර කියලා දෙන්නම් දැනට අපි හදන්නේ ප්‍රොපෝසල් එකනේ. ඒ නිසා දැනට එහෙම ලොකුවට ඕනේ නැහැ. ගොඩක් වෙලාවට ප්‍රොපෝසල් එකට අඩු වර්ඩ් කවුන්ට් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා එතනදී ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් ආටිකල්ස් 10ක් 15ක් කියවලා බලලා ඔයාට එකෙන් ගත්ත අයිඩියා එක මෙතෙන්දී ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒක වැඩිපුර කරලා කියන්නේ ෆයිනල් තීසිස් එකට හරියන විදිහ මම මේකට ගැන කරන අනිත් වීඩියෝ එකෙන් කියලා දෙන්න. හරි. ඊළඟට අපි යනවා research questions and objectives. ඒ කියන්නේ ඔයාට තියෙන ප්‍රශ්න ඒ වගේම ඔයාගේ අරමුණු මොනවද කියන එක. ඉතින් මෙතනදී අපි පෙන්වන්න යන්නේ ඔයා මේ රිසර්ච් එකෙන් උත්තර හොයන්න බලාපොරොත්තු වෙන නිශ්චිත ප්‍රශ්නයක්. ඒ වගේම ඔයාගේ ඉලක්ක මොනවද? ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ ගයිඩ්ලයින්ස් වල දෙයි මේක ස්පෙસિෆික් ක්වෙස්චන් එක ඉස්සෙල්ලම වෙනම ලියනවා ඊට පස්සේ වෙන වෙනම ඔයාට සබ් ටොපික්ස් සබ් පාර්ට්ස් විදිහට තියෙනවා නම් ඒව වෙනම ලියන්න කියලා ඔයාට ගයිඩ්ලයින්ස් දෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඔයාගේ ගයිඩ්ලයින්ස් එක බලන්න. ඉතින් මෙතනදී ඔයා පැහැදිලිව ඒක පෙන්වන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා ගත්ත රිසර්ච් එක තියෙනවානේ. ඒක ගැනම මම කියන්නම්. ඔයාට කියන්න පුළුවන් ඔයාගේ මෙතනදී රිසර්ච් ක්වෙස්චන් එක තමයි work from home කරන IT සේවකයන්ගේ මානසික ආතතිය වෙනුවෙන් එයාලගේ මේ වැඩ කරන පැය ගාන අඩු කරන එක බලපාන්නේ කොහොමද? ඒක තමයි ඔයාගේ ප්‍රශ්නේ. ඒ වගේම එතකොට ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ මොකද්ද? මේ වගේ අපි හැම වෙලේම රිසර්ච් ක්වෙස්චන් එකෙන් තමයි ඔබ්ජෙක්ටිව් එක හදාගන්නේ. එතකොට ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක වෙනවා මෙතනදී මේ IT සේවකයන් වැඩ කරන පැය ගාන එයාලගේ මානසික ආතති මට්ටම අතර තියෙන සම්බන්ධතාවය හඳුනා ගැනීම. ඒක තමයි ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක. එහෙම නැත්නම් අරමුණ වෙන්නේ. අන්න ඒ විදිහට ඔයාලට ලස්සනට මේකේ questions objectives හදාගන්න පුළුවන්. ඒ වගේම තවත් important දෙයක් තමයි proposal එකේ දාන දේ ඒ විදිහටම කරන්න ඕන කියලා නෑ. පොඩි පොඩි changes කරන්න පුළුවන්. මොකද මේක proposal එකක්නේ. ඔයාලට කරගෙන යද්දි සමහරට හිතෙන්න පුළුවන් මේක කරන්න බෑ. ඒ වගේ මම කියන්නේ research එක දෙයක් ලියලා ඔයාලට final research එක තව විදිහකට කරන්න බෑ. proposal එකක් ලියලා තව දෙයක් කරන්න බෑ. මම කියන්නේ පොඩි පොඩි changes වලට යන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරමු මෙතඩොලොජි එක ගැන. මෙතඩොලොජි එක ගැන ඔයාගේ ෆයිනල් තීසිස් එකේ chapter 3 එකෙන් ලස්සනට එක්ස්ප්ලেইন කරනවා. මෙතනදී ඔයා ප්‍රොපෝසල් එකක් විදියට ඔයා කරන්න යන්නේ මේකයි කියලා පොඩියට පෙන්නලා දෙනවා. ඉතින් මේ මෙතඩොලොජි කියලා කියන්නේ ඔයාගේ ක්‍රමවේදය. ඔයා මේක ප්‍රැක්ටිකලි කරන්නේ කොහොමද? ඔයා ඩේටා එකතු කරන්නේ කොහොමද? ඒක ඇනලයිස් කරන්නේ කොහොමද? ඒක හරියට නිකන් ඔයා කෑම එකක් හදන රෙසිපි එක විස්තරාත්මකව ලියනවා වගේ වැඩක්. හරි. ඉතින් ඉස්සෙල්ලාම ඔයා ලියනවා රිසර්ච් ඩිසයින් එක. අපි කියමුකෝ ඒකට රිසර්ච් අප්‍රෝච් එක කියලා. මොන ක්‍රමයෙන්ද ඔයා මේක කරන්නේ? ඉතින් මේකේ එක ටයිප්ස් තියෙනවා. මම මේ හැම දෙයක් මේ ස්ලයිඩ් එකේ දාලා නැහැ. මම කියන්නම්. ඔයාගේ ස්ලයිඩ්ස් වල මෙහෙම තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. හරි. එක ටයිප් එකක් තියෙනවා අපි කරනවා quantitative research. ඒ වගේම තව දෙයක් තියෙනවා qualitative research. ඉතින් මේක සමහර විට ඔයාලට වචන ඇහුවම තේරෙන්නේ නැති qualitative කියන්නේ quality එක ගැන. එයාගේ ගුණාත්මක භාවය ගැන. ඊළඟට quantitative කියලා කියන්නේ quantity එකක්. ප්‍රමාණාත්මකව. ගොඩක් වෙලාවට ඔය අපි ඉන්ටර්වියුස් එහෙම අරගෙන කරන්නේ qualitative research එකක්. ඒ වගේම ඔය question එකක් Google form එකක දාලා data ගොඩක් gather කරලා analyze කරලා ඒ කරන්නේ quantitative research එක. ඒ ගැන මම වැඩිපුර කතා කරනවා methodology එකේදී. දැනට අපි නිකන් ගමු ඔයා කරන්න යන්නේ quantitative research එකක් කියලා. ඊළඟට ඔයා දාන්න ඕන කොහොමද ඔයා මේකට data gather කරන්නේ? දැන් අපේ කතාවේ හැටියට අපිට දැන් IT work from home කරන IT workers ලාගෙන් අපි දැන් මේ data ගන්න යන්නේ. දැන් IT workers ලාට කරන research එකකට ඉස්කෝලේ ළමයින්ගෙන් data අරගෙන හරියන්නේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් ඔයා ලියනවා data collection යටතේ ලංකාවේ ප්‍රධාන පෙළේ IT සමාගම් 5ක සේවකයන් 150 දෙනෙක්ගෙන් අපි එයාලට හදන මේ online questionnaire එකකින් ප්‍රශ්නාවලියකින් data gather කරනවා. ඒ වගේ දැන් මේ 150 කියන එක ඔයාලට නිකන් ගන්න බෑ. ඒකත් ගන්න ක්‍රම තියෙනවා. ඒක මම මෙතඩොලොජි කියනවා. දැනට ඒවා එච්චර දේවල් ඕනේ නැහැ. ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට ගන්නවා. හරි. ඊළඟට මේක විශ්ලේෂණය කරන්න ඕන, ඇනලයිස් කරන්න ඕන. ඒකට ගොඩක් වෙලාවට ඔයාගේ යුනිවර්සිටි එකේ ගන්නේ මේ SPSS කියන software එක. ඒකත් අපි කතා කරමු. ඔයාලට දැනට ලියන්න පුළුවන් අපි මේක collect කරගත්ත data SPSS software එක භාවිතා කරලා ඇනලයිස් කරනවා. ඒක ඇති. හරි. ඊළඟට
මේකත් ඩිපෙන්ඩ් වෙනවා. ඔයාගේ ගයිඩ්ලයින්ස් වල දෙනවා මේ ටොපික් එකේ යටතේ මොනවද ලියන්න ඕනේ කියලා. ඒ නිසා ඒක ගැන ඔයා බලන්න ඕන. දැන් රිසර්ච් ඩිසයින් එක යටතේ අපි ක්වන්ටිටේටිව්ද ක්වලිටේටිව්ද කියලා ලිව්වා. ඊළඟට ඉන්ඩක්ටිව්ද ඩිඩක්ටිව්ද කියලා ලියන්න පුළුවන් වගේ අප්‍රෝච් එක. ඒකත් මේ වගේම දෙයක් තමයි. අ, මේක ගැනත් මම වැඩිපුර කියලා දෙන්නම්. දැනට ඔයාලට නිකන් අයිඩියා එකක් ගන්න කියන්න. ඉන්ඩක්ටිව් අප්‍රෝච් එකේදී වෙන්නේ අපි මොනාහරි ඔබ්සර්වේෂන්ස් වලින්. ඒ කියන්නේ ඔයා නිරීක්ෂණය කරනවා මොනාහරි දෙයක්. ඒක බලලා ඔයාට රටාවක් තේරෙනවා. ඊට පස්සේ ඒකෙන් ඔයා අලුත් මතයක්, ඒ කියන්නේ අලුත් තියරි එකක් හදන එක තමයි මේ ඉන්ඩක්ටිව් අප්‍රෝච් එකෙන් වෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා සේවකයෝ 10 දෙනෙක් ඉන්ටර්විව් කරනවා. මේ කියන්නේ ක්වලිටේටිව් ස්ටඩි එක ගැන. ඔයා 10 දෙනෙක් ඉන්ටර්විව් කරනවා. ඊට පස්සේ එයාලා හැමෝම කියනවා මේ දැන් work from home කරද්දී රෑටත් එක්ක WhatsApp එකේ messages එනවා. ඒ නිසා මට ස්ට්‍රෙස් එක වැඩි කියලා එයාලා කියනවා. ඊට පස්සේ අන්න ඔයා පැටර්න් එකක් අඳුර ගන්නවා. මෙතනින් රෑට එන WhatsApp message නිසා හැමෝටම ස්ට්‍රෙස් එක වැඩි. ඒ අනුව ඔයා තියරි එකක් හදා ගන්නවා. work from home කරද්දී රෑට වෙන මේ කමියුනිකේෂන් නිසා ඒක මෙයාලගේ සේවකයන්ගේ ස්ට්‍රෙස් එකට ඍජුවම බලපානවා කියලා ඔයා අලුතෙන් හදා ගන්නවා සිද්ධාන්තයක්. ඒක තමයි මේ ඉන්ඩක්ටිව් අප්‍රෝච් එකේදී වෙන්නේ. ඊට පස්සේ ඩිඩක්ටිව් අප්‍රෝච් එක කියන්නේ මොකද්ද? එතනදී වෙන්නේ දැනට තියෙන තියරි එකක් ගන්නවා. ඔයා හදන්න යන්නේ තියෙන තියරි එකක් අරගෙන ඔයා හදාගන්න උපකල්පන. ඒකට අපි කියනවා හයිපොතීසිස්. ඒව හදාගෙන මේ දත්ත එකතු කරලා ඔයා මේකට ගත්තනේ තියරි එකක්. ඒක හරිද නැද්ද කියලා පරීක්ෂා කරන එකට තමයි අපි ඩිඩක්ටිව් කියලා කියන්නේ. ඒ කියන්නේ ක්වන්ටිටේටිව් රිසර්ච් එකේදී වෙන්නේ මේක. උදාහරණයක් කියන්න. ඔයා දැනගන්නවා ආටිකල්ස් වල එහෙම නැත්නම් පොත්වල කියලා තියෙනවා නිකම් පොදු මතයක් විදිහට කියලා තියෙනවා වැඩ කරන පැය ගාන වැඩි වෙද්දි ආතතිය වැඩි වෙනවා කියලා. වැඩ කරන පැය ගාන වැඩි නම් ස්ට්‍රෙස් එක වැඩි. ඕක කියලා තියෙනවා පොතක. දැන් ඔයා මේක ටෙස්ට් කරලා බලන්න යන්නේ. ඩිඩක්ටිව් අප්‍රෝච් එක හරහා. ඒතකොට ඔයා හදාගන්නවා උපකල්පනයක්. දැන් උපකල්පන හැම එකම හරි වෙන්න ඕන කියලා නෑ. ඔයා හදාගන්නවා හයිපොතීසිස් එකක්. ඒක තමයි ලංකාවේ IT සේවකයන්ගේ වැඩ කරන පැය ගාන වැඩි වෙනකොට එයාලගේ ආතතිය වැඩි. උපකල්පනයක්. දැන් ඔයා මේක ටෙස්ට් කරලා බලන්න යන්නේ. ඔයා ක්වෙස්චන් එකක් හදා ගන්නවා. ඔයා සේවකයන් 100 දෙනෙක්ගෙන් මේ data gather කරලා ඒක දැන් මේ SPSS එකට හරි software එකකට දාලා ඔයා ඒක ඇනලයිස් කරලා බලනවා. ඊට පස්සේ ඔයාලට තහවුරු වෙනවා මේක ඇත්ත තමයි. ලංකාවේ IT අංශයටත් මේක අදාළ වෙනවා කියලා ඔයාලට තේරෙනවා. අන්න ඒ වගේ එකට තමයි අපි ඩිඩක්ටිව් අප්‍රෝච් එකක් කියලා කියන්නේ. ඊළඟට රිසර්ච් ඩිසයින් එකේදී තව ඔයාලට සමහර විට දාන්න සිද්ධ වෙනවා මේ රිසර්ච් එක එක්ස්ප්ලොරේටරි ඩිසයින් එකක්ද ඩිස්ක්‍රිප්ටිව් ඩිසයින් එකක්ද කියලා. ඉතින් එක්ස්ප්ලොරේටරි ඩිසයින් එකක් එහෙම නැත්නම් ගවේෂණාත්මක ඩිසයින් එකක් කියලා කියන්නේ දැන් මේ ගැටලුව පිළිබඳ කලින් පැහැදිලිව රිසර්ච් වෙලා නැහැ. ඒ වගේ වෙලාවකදී මේ ගැටලුව ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුළුවන් විදිහට කරන එකක් තමයි මේ එක්ස්ප්ලොරේටරි කියලා කියන්නේ. එතනදී ගොඩාක් වෙලාවට ඉන්ටර්විව්ස් තමයි ගන්න. ඩිස්ක්‍රිප්ටිව් කියලා කියන්නේ විස්තරාත්මකව. ඒ කියන්නේ මොකක් හරි ජනගහනයක එහෙම නැත්නම් මොකක් හරි සංසිද්ධියක තියෙන తত্ত্বය ඒ ආකාරයෙන් මේ තියෙන විදිහටම විස්තර කරන එකක් තමයි ඩිස්ක්‍රිප්ටිව් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා බලනවා උදාහරණයක් විදිහට IT සේවකයන්ගෙන් කී දෙනෙක් ආතතියෙන් පෙළෙනවද? ඔයාලක ප්‍රතිශතයක් විදිහට පෙන්නනවා. That is descriptive. ඊළඟට ඔයාලට මෙතනදී variables ඕන වෙනවා. ඒක ගැනත් මම පොඩියට මෙතනදී කියන්නම්. ඔයාලට proposal එක හදද්දී ඕන වෙන නිසා. අපි මේ research එකකදී මනින එහෙම නැත්නම් වෙනස් වෙන ඕනම දෙයක් variable එකක් කියලා හඳුන්වනවා. ඉතින් මෙතනදී ඔයාලට types දෙකක් තියෙනවා. independent variable එකක් තියෙනවා. ඊට පස්සේ dependent variables තියෙනවා. හරි. ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් කියලා කියන්නේ ඔයාගේ අනිත් දේවල් වලට බලපෑම් ඇති කරන. එහෙම නැත්නම් ඔයාට ඒ කියන්නේ රිසර්ච් එක වෙනස් කරන්න පුළුවන් වේරියබල් එකකට තමයි අපි මේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකක් කියලා කියන්නේ. සරලවම කියනවා නම් ඒ කියන්නේ හේතුව. උදාහරණයක් විදිහට වැඩ කරන පැය ගාන. ඔයාට ඒක වෙනස් කරලා බලන්න පුළුවන්. ඒතර ඩිපෙන්ඩන්ට් වේරියබල් එකක් කියන්නේ මොකද්ද? ඔයාගේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකේ බලපෑම නිසා වෙනස් වෙන දේ. සරලවම කියනවා නම් effect එක.
එහෙනම් ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් කියලා කියන්නේ හේතුව, ඩිපෙන්ඩන්ට් වේරියබල් එක කියන්නේ ඒකේ ප්‍රතිඵලය, ඉෆෙක්ට් එක. උදාහරණයක් විදිහට සේවකයාගේ මානසික ආතතිය. දැන් අපේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකනේ වැඩ කරන පැය ගන්න. වැඩ කරන පැය ගාන තමයි හේතුව. ඒක වෙනස් කරද්දී අපි මැනලා බලනවා සේවකයාගේ මානසික ආතතිය අඩු වෙනවද වැඩි වෙනවද? ඒක තමයි ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක වෙන්නේ. දැනට නිකන් අයිඩියා එකක් තියාගන්න. ඊළඟට ඔයා මෙතනදී අපිට වැදගත් වෙනවා population and sample. ඔයා කාගෙන්ද මේ data ගන්න යන්නේ? අපි ඒකට කියනවා research population. උදාහරණයක් විදියට ඔයා මේ රිසර්ච් එකට ඔයා ගන්නවා ලංකාවේ ඉන්න සියලුම IT ශාස්ත්‍රයේ සේවකයන්. එතකොට ඒ ගාන ලක්ෂයක් වෙන්න පුළුවන් 50000ක් වෙන්න පුළුවන්. එයාලා තමයි ඔයාගේ population එක. එහෙම නැත්නම් ඔයා අපි කියමුකෝ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලාට රිසර්ච් එකක් කරනවා කියලා. එහෙනම් ඔයාගේ population එක වෙන්නේ ලංකාවේ ස්ටේට් යුනිවර්සිටිස් වල අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා. එහෙම නැත්නම් ලංකාවේ ස්ටේට් යුනිවර්සිටිස් ප්ලස් ප්‍රයිවට් යුනිවර්සිටිස් වල අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා. ඒ වගේ ඔයාට ගන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ population එක. හැබැයි දැන් ඔය හැමෝගෙම ඔයාට data gather කරන්න බෑනේ. මං කිව්වා IT ශාස්ත්‍රයේ සේවකයන් 50000ක් ඉන්නවා. ඔය 50000ෙන්ම ඔයාට data ගන්න බෑ. එහෙනම් අපි ඒ වෙනුවෙන් හදාගන්නවා sample එකක්. සම්පූර්ණ population එකෙන් practically ගන්න ඔයා ගන්න නියෝජිතයන් පිරිසට තමයි මේ sample එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සේවකයෝ 50000ක් ඉන්නවා. ඔය 50000න් ඔයා මේ question එක දෙන්න තෝරගන්නවා සේවකයන් 150ක්. ඒකට අපි කියනවා sample එකක් කියලා. ඒක තෝරගන්නත් එක එක ක්‍රම තියෙනවා. ඉතින් මේ ක්‍රම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එකට අපි කියනවා probability sampling කියලා. සමහර විට අහලා ඇති. ඒකට සිංහලෙන් කියන සම්භාවිතා නියැදිය කියලා. probability sampling. අනිත් එක තමයි non probability sampling. ඉතින් මේවා යටතේ එක එක types තියෙනවා. මම දැනට නිකන් කියන්නම්. ඒක වැඩිදුර කියලා දෙනවා මම ඔයාලට chapter 3 එකේදී. හරි. probability sampling කියලා කියන්නේ එතනදී මේ population එකේ ඉන්න හැම කෙනෙක්ටම population එකේ හැම සමාජිකයෙක්ටම මේ sample එකට තේරෙන්න සමාන අවස්ථාවක් තියෙනවා. උදාහරණ විදිහට simple random තියෙනවා, stratified sampling තියෙනවා. ඒව ගැන මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. ඊළඟ non probability sampling කියලා කියන්නේ මේක ඔයාගේ පහසුවට. දැන් රිසර්ච් ඔයානේ. එහෙනම් ඔයාට ලේසි විදිහට එහෙම නැත්නම් ඔයා කැමති විදිහට තමයි මේ sample එක ගන්නෙ. උදාහරණ විදිහට convenience තියෙනවා, snowball තියෙනවා, purposive තියෙනවා. ඒව ගැනත් අපි ඉස්සරහට කතා කරමු. හරි. මම හිතනවා ඔයාලට දැන් සාමාන්‍ය දුරට හරි idea එකක් එන්නේ නැති කොහොමද proposal එක හදාගන්න කියලා. හරි. ඊළඟට එතරම් ටයිම්ලයින් එකට යන්න කලින් අපිට තව වැදගත් දෙයක් තියෙනවා මේකේ සිග්නිෆිකන්ස් එක. ඇයි මේක කරන්නේ? ඒකෙන් කාටද වැඩක් වෙන්නේ? සමාජයට එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකට එහෙම නැත්නම් අනාගතේ ඉන්න රිසර්චර්ස්ලාට වාසියක් හම්බෙනවද? ඒක ඔයා කියන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා කියනවා දැන් මේ රිසර්ච් එකේ ෆයින්ඩින්ග්ස් වලින් IT සමාගම් වල HR මැනේජර්ස්ලාට ඒ සේවකයන්ගේ ස්ට්‍රෙස් එක අඩු වෙන විදිහට වඩාත් සාර්ථකව මේ රිමෝට් වර්ක් ගයිඩ්ලයින්ස් හදන්න යාලට මඟ පෙන්වීමක් ලැබෙනවා. ඒක තමයි මේකේ වටිනාකම. ඒ වගේ ඔයාලට කියන්න පුළුවන්. සිග්නිෆිකන්ස් එකත් ඔයාගේ ගයිඩ්ලයින්ස් වල තිබ්බොත් දාන්න වෙනවා. ඊළඟ ප්‍රොජෙක්ට් ටයිම්ලයින් එක. මොකද්ද මේ ටයිම්ලයින් එක කියලා කියන්නේ? අපේ ගාන් chart කියලා දින්නේ. ඔයාට මේ වැඩේ කරන්න කොච්චර කල් යයිද? සමහර වෙලාවට බජට් එක දාන්න තියෙනවා. ගොඩක් වෙලාවට ඉතින් අපි කරන රිසර්චර්ස් වල බජට් එක දාන්න නැහැ. මොකද දැන් IT ඩිග්‍රී එකක් නම් කරන්නේ බජට් එකක් එහෙම යනවා අඩුයි. ඉතින් අපි ටයිම්ලයින් එක ගැන කතා කරමු. ඔයාට ගොඩක් වෙලාවට මෙතනදී ගාන් chart එකක් අර අපි අඳින්නේ වගේ ඩයග්‍රෑම් එකක් ඇදලා දාන්න පුළුවන්. ඉතින් මේක ඔයාට ඕනනම් Canva එකෙන් හදා ගන්න පුළුවන්. නැත්නම් කැමතිම tool එකකින් හදලා මේක මේ ප්‍රොපෝසල් එකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. මෙතනදී ඔයා කාලයත් එක්ක පෙන්නනවා. උදාහරණයක් විදිහට මෙතන බලන්නකෝ එක්සැම්පල් එක මම දාලා තිනවා. පළවෙනි මාස දෙකේ ඔයා deep literature review එකක් කරනවා. ඒ වගේම question එක ස්ට්‍රක්චර් කර ගන්නවා. 3-4 මාසකයේදී ඔයා මේ සර්වේ එක කරනවා. ඉන්ඩස්ට්‍රි ඉන්ටර්විව්ස් කරනවා. අන්න ඒ වගේ ඔයාට කැමති විදිහට ඒක හදන්න පුළුවන්. දැන් ඔයාගේ අපි හිතමුකෝ ෆයිනල් රිසර්ච් කියන මොඩියුල් එකට තියෙන්නේ මාස 6යි. එහෙනම් මාස 6ට හරියන්න හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ෆයිනල් ඉයර් එකම දෙනවා මේකට. එහෙනම් අවුරුද්දකට හරියන්න හදා ගන්න ඕනේ. ඒක ඔයාට කැමති විදිහට කරන්න පුළුවන්. හරි. ඊළඟට
තව මේකට යන්න කලින් අපි දාන්න ඕන දෙයක් තමයි references. ඒ කියන්නේ ඔයා මේකට ගත්ත දේවල් මොනවාද කියලා. උදාහරණයක් විදිහට මතකයිනේ අපි අර කලින් කිව්වා ප්‍රොෆෙසර් පෙරේරා ඊට පස්සේ ඩොක්ටර් ෆර්නෑන්ඩෝ ඒ වගේ අයගෙන් රිසර්චස් ගත්තා කිව්වා. එතකොට ඒවා අපි හරි විදිහට ඒකේ තියෙන ස්ටයිල් එක. ඔයාගේ ගයිඩ්ලයින්ස් වල බලන්න රෙෆරන්ස් ස්ටයිල් එක මොකක්ද කියලා. ඒක හාර්වර්ඩ් වෙන්න පුළුවන්, IEEE වෙන්න පුළුවන්, APA වෙන්න පුළුවන්. ඒ ස්ටයිල් එකට හරියන්න තමයි අපි මේක දාන්නේ. රෙෆරන්ස් ගැන මම වෙනම කියලා දෙන්නම්. දැන්ට නිකන් මතක තියාගන්න අන්තිමට රෙෆරන්සස් දාන්න ඕනේ. හරි. ඊළඟට තව ගොඩාක්ම ඉම්පෝර්ටන්ට් වෙන රූල්ස් තුනක් මම මෙතෙන්ද දාලා තියෙනවා. be specific, be highly specific. ඒ කියන්නේ ඔයා මේක පැහැදිලිව කියන්න ඕන. ඒ කියන්නේ ඔයා නිකන් මම ගොඩක් අයගෙන් data gather කරනවා කියනව වෙනුවට ඔයාට කියන්න පුළුවන් නම් මම හරියටම සේවකයන් 150කින් මේක ගන්නවා කියලා. ඒක හරිම පැහැදිලි, ස්පෙસિෆික්. ඒ විදිහට කියන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම be realistic. ඒ කියන්නේ ඔයා මේක ඇත්තටම කරන්න පුළුවන් දෙයක් පෙන්වන්න ඕනේ. ඔයාට මාස 6කින් කරන්න පුළුවන් වැඩ විතරක් මෙතනදී ප්ලෑන් කරන්න. ඔයාට මුළු ලෝකෙම තියෙන ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා ඔයාගේ දීලා තියෙන ටයිම්ලයින් එකත් එක්ක ප්ලෑන් කරලා බලන්න මේ වැඩේ මට මේ කාලෙදී කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට maintain alignment. ඒ කියන්නේ ඔයාගේ topic එක, ඔයාගේ research questions, ඊළඟට ඔයාගේ objectives, ඔයාගේ මේ research එක කරන්න යන විදිහ. මේ හැම එකක්ම එකිනෙකට ගැලපෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට අපි දැන් ස්ට්‍රෙස් එකනේ මයින්න ගියේ. එතකොට ඒ ස්ට්‍රෙස් එක මයින්න ගිහිල්ලා ඔයාට මේකෙදි මේ ක්වෙස්චන් එකේදී ඔයාට මෙයාලගේ සැලරි එක ගැන විතරක් එහෙම අහලා හරියන්නේ නැහැ. මොකද සැලරි එකෙන් විතරක් අපිට ස්ට්‍රෙස් එක මයින්න බෑනේ. ඒකට තව අදාළ දේවල් තියෙනවා. අන්න ඒ වගේ ඔයා මේක හරියටම කරන්න ඕනේ. මේවා අතර සම්බන්ධතාවයක්, alignment එකක් තියෙන්න ඕනේ. හරි. ඉතින් මේ ටික හරිම වැදගත් වෙයි. ඔයාට ඔයාගේ ෆයිනල් රිසර්ච් එකේ ප්‍රොපෝසල් එක හදාගන්න. මම මේ කියපු දේවල් ගැන අනිවාර්යෙන් හිතලා බලන්න. ඒකට අවධානය යොමු කරන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නම් chapter 1 එක හදාගන්නේ කොහොමද කියලා. chapter 1 එක කියන්නේ introduction එක. ඒකෙදී ඉන්ක්ලූඩ් කරන්න ඕන දේවල් තියෙනවා. ඒවා ගැන අපි කතා කරමු. ඊට පස්සේ අපි ලිටරචර් රිවිව් එකක් හදන විදිහ chapter 2 එක යටතේ කතා කරනවා. chapter 2 එකට තමයි ගොඩක් වෙලාවට ඔයාගේ final thesis එකේ වැඩිම word count එකක් යන්නේ. ඒක ගැන අපි කතා කරමු. ඊට පස්සේ chapter 3 එකේදී methodology එක දැන් අපි මෙතනදී කෙටියෙන් කතා කරානේ. ඒවා වැඩිපුර වැඩි විස්තරත් එක්ක කොහොමද ඒක කරන්නේ? හරිය විදිහට question එක හදාගන්නේ කොහොමද? ඒ දේවල් අපි කතා කරනවා. chapter 4 එකේ data analysis SPSS වලින් නම් ඒක කරන්නේ කොහොමද? එහෙම නැත්නම් qualitative research එකක් කරනවා නම් ඒක කරන්නේ කොහොමද? ඒ දේවල් තමයි එතෙන්ට අදාළ වෙන්නේ. chapter 4 එකෙන්. ඊට පස්සේ chapter 5 එකේදී discussion එක ගැන දාන්න පුළුවන්. සමහර වෙලාවට ඔක chapter 6 වෙන්න පුළුවන්. 6 එකට findings ඊළඟට ඒ වගේ දේවල් ඇඩ් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට chapters 5ක් තමයි තියෙන්නේ. તો discussion එක යටතේ ඔයාලට sub topics විදිහට මේ findings ඊළඟට limitations future work ඒ වගේ දේවල් include කරන්න පුළුවන්. ඒ ගැන අපි පස්සේ එන වීඩියෝස් වලින් කතා කරමු. හරි මම හිතනවා මේ දේවල් එහෙනම් ඔයාලට පැහැදිලි ඇති. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් ඉන්ට්‍රොඩක්ෂන් එක ගැන කතා කරමු.